සතියේ ගියා මොරටුවේ බනට. ගිහිලා බහිනකොටම කොල්ලෙක් ඇවිල්ලා කනට කරලා කිව්වා පරිස්සමෙන් කියන්න වෙන්නේ. මම ඇයි පුතා කියලා. අර අම්මයි දුවයි දෙන්නාම හෝටලයකට අරගෙන ගිහිල්ලා අම්මට හොඳටම බොණ්ඩ දීලා දුව අරගෙන ගියපු හාමුදුරුවෝ මේ කිට්ටුව. ඉවරයිනේ පුතා. ආයෙ බන කියන්නම බෑ. ආයෙ කොහොමද එතන බන කියන්නේ? අම්මයි දුවයි දෙන්නාම හෝටලයට ගෙනිහිල්ලා අම්මට හොඳටම බොණ්ඩ දීලා දුව අරන් ගියාලු ඉතින්. දැන් කියපන්කෝ බන. බුදු පුතා කරපු දේ. ආයෙ මේ කොළඹ පැත්තට ඔය කඩවත දිහායින් එන්න ආවලු. රැට දවල්ට ලොකු හාමුදුරුවෝ. රැට මහත්තයලු. එහෙම එන්න ඇවිල්ලා ලංකාවේ ඉන්නවනේ පුතා පත්තිනි අම්මලා. විසාකා කුල පරම්පරාවේ පන්සලේ බදු අරගෙන ඉන්නේ. ලොකු හාමුදුරන්ගේ උපස්ථායකයෝ. ඒ කාමරේමයි ඉන්නේ. අය දායකයන්ට කිට්ටු වෙන්න බෑ. දිව්‍ය ලෝකේ කිට්ටුව ඉන්නේ. තව්තිසාවේ. නිවන් දොර අරපු ගමන් බාගෙට. මහ කිංචි මානවික අවවාය જાතියක් ඉන්නවා පුතා. ශාසනේ කාපු. අරහාඳුරු කලිසමයි කමිසේ ඇඳගෙන නෝනත් එක්ක එද්දි පොලිසියෙන් ඇල්ලුවා. ඇල්ලුවානේ? ඇල්ලුවා. ඊට පස්සේ මම දැක්කා වීඩියෝ එකේ හාමුදුරුවෝ වඳිනවා. දවල්ට මිනිස්සු වඳිනවා. රැට හාමුදුරුවෝ වඳිනවා. දැන් සැප හොයන්න ගිහිල්ලා බලන්නකො නීච බව. සැප හොයන්න ගිහිල්ලා නීච බව බලන්න. මේ උත්තරීතරත්වය නීච තැනකට වැටෙනවනේ මේ සැප හොයන්න ගිහින්. ඒක මවාගත් එකක් නෙමේ සැප. ඒ සැප මවාගත් එකක්. ඒක ඕන නම් මේක තියලා යන්න ඕනනේ. නෑ. සියලු දේ කරලා ඇවිල්ලා විහාරාධිපති රාජකීය පඬිත නේ අහවල් පළාතේ අධිකරණ සංඝනායක ආපු නඩුවකුත් නැහැ. නඩු හැදුවා මිස ඒ තැනට ගෙනල්ලා දැන් සැප හොයන්න ගිහිල්ලා නීච කුලයට වැටුණා. ගිහිවත් පැවිදිවත් පුතා, ගිහිවත් පැවිදිවත්, ස්ත්‍රීවත් පුරුෂවත් විහාරාධිපතිකම තියලා රෑම ගෑණිව අරගෙන යන්න වුණා. මිනිස්සු වට වුණා. දායකයෝත් ආවා. ඒ පන්සලට නඩුවකුත් තිබ්බා. නඩුව නිකම්ම අනිත් පැත්ත දිනුවා. මෙවුන් දත් දිනුවා. ගෑණිත් දිනුවානේ. වස්තුව ගත්තා. ඈබලන් සිවුරක් කරේ දාගෙන ඉන්න මිනිහෙක් දිහා බලලා සංඝයා වහන්සේ නමක් දිහා බලලා මගේ මිනිහා වේවා කියලා පතනකොට ඒකිට පණුව ගහන්න එපා. නිකන් හිතලා බලන්නකො මෙච්චර මිනිස්සු ඉන්න රටේ මල් පහන් සුවඳ දුම් අරගෙන යන්නේ පුදන්න. ඒ මල් තියෙද්දි අර මල් පූජා කරලා එන්නේ. අම්ම ගහන්න ඕන ඇත්තෙන්මයි. මම රජ වුණා නම් අය බාගෙට බාගයයි මේක ඉතුරු වෙන්නේ. අනිත් ඔක්කොටම ශිෂ්‍යත්ව දෙනවා මම. ඔව්. ශිෂ්‍යත්ව දීලා නැවක් ගෙනල්ලා පටවනවා ශිෂ්‍යත්ව දෙන්න. ප්‍රේතනේ අපේ අය ශිෂ්‍යත්ව ජපානයට ශිෂ්‍යත්ව දෙනවා කිව්වා නම් ඔක්කොම අතහැරලා යන්නේ. ඒ ගිහිල්ලා අය
මේ පැත්ත බලන්න බැරි වෙන තරම් ඈත කළු මුහුද දිහාට යන්න ඕන. ඒ ගිහිල්ලා ශිෂ්‍යත්වයක් දීලා එන්න ඕන. නැව හරවාගෙන. එහෙම මේකට කරන්න ඕන. නැත්තම් මේක හදන්න බෑ. නීති පොත්වල තිබ්බට වැඩක් නැහැ නේ මහත්තයා.